ඕලෙවල් ලේවල් ඉවරුනාම ජීවිතේ ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක කවුරුත් අපිට කියලා දෙන්නේ නැහැ. මොකද කට්ටියක් කැම්පස් යනවා, තව කට්ටියක් රට යනවා. ඔව්. තව කට්ටියක් ස්කිල් එකක් ඩෙවලොප් කරගන්නවා. ඔව්. සමහර අය සෙකන්ඩ් සයි කරනවා. සමහරු කොහේ යනවද කියලා හොයාගන්නත් නැහැ. එකපාරටම අවුරුදු ගානක ටයිම් ටේබල් ක්ලාස් එක්සෑම් ප්‍රෙෂර් එක අස්සේ හිටපු අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඒගොල්ලෝ ලයිෆ් එක අමුතු විදියකට සයිලන්ට් වෙනවා. අපි අද කතා කරන්න යන්නේ O level A level වලින් පස්සේ ළමෙක්ගේ ජීවිතේ එන අමුතුම ෆේස් එක ගැන. වෙල්කම් ටු රජී and ශිහා no filter. මම රජී. මම ශිහා. අපි අද කතා කරන්න යන්නේ O level A level ඉවරුනාට පස්සේ ළමෙක්ගේ ජීවිතේ එන අමුතුම ෆේස් එකක් ගැන. මේක විභාග ස්ට්‍රෙස් එක ගැන නම් නෙමෙයි මචං. ඇත්තටම ඒ ඔක්කොම ඉවරුනාට පස්සේ අඩේ මම දැන් මොකද්ද කරන්නේ කියලා ප්‍රශ්නේ ගැන. ඇත්තම කිව්වොත් කියන්නේ ස්කූල් ලයිෆ් එකේ එළියට ආවට පස්සේ ගොඩක් අය ඒගොල්ලන්ගේ ජීවිතේ පොඩ්ඩක් අතරමං වෙනවා. ඒ කියන්නේ කවුරුත් කියන්නේ ඊළඟට මොකද්ද කරන්න ඕනේ මොකද කරන්න කියලා. ඔව්. හැමෝම කතා කරන්නේ A level පාස් වෙන එක ගැන කොහොමද පාස් වෙන්නේ. හැබැයි විභාගයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඔව්. කියලා දෙන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය එකපාර කතා කරන්නෙත් නැහැ. ඒක අපි හිතාගෙන ඉන්න ඕනේ කියලා හිතන්නේ. අවුරුදු ගාණක් ගිය ඉස්කෝලේ ටියුෂන් ක්ලාස් පේපර්ස් අසයින්මන්ට්ස් එක්සෑම් ඔය මුකුත් නැහැ එකපාරට. හරි ඊට පස්සේ ඉතින් බලනවා දැන් විභාගය ඉවරයි ඉවරටම ඉවරයි දැන්. ඉතින් ගෙදරට වෙලා ඉන්නවා නිදා ගන්නවා ටික්ටොක් ස්ක්‍රෝල් කරනවා රීල්ස් බලනවා ගේම් ගහනවා යාළුවෝ කැසට් එනවා ආතල්ලක ඉන්න බැච් පාටි තියෙනවා. ඕනේ සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට නිකන් ඒ ඔක්කොම යනවා. ඊට පස්සේ එකපාර ටික ටික ජීවිතේට නිකන් ආයෙ නිකන් අමුතු පාළුවක් දැනෙනවා. දැන් මෙච්චර මේ රන් එකේ දුවලා ඉවරලා එකපාර නිදහසක් හම්බ වෙනවා. නිදහසත් ගත කරනවා. ඊට පස්සේ නිකන් මොකද්ද හිස් ගතියක්. මම නම් හිතන්නේ O level A levels හොඳට කරලා high education වලට යන එක තමයි best option එක. free education පැත්තෙන් යනවා නම් government campus එකකට ගිහිල්ලා study කරන එක තමයි මම දකින්නේ. හොඳම එක ස්කිල් එකක් දියුණු කරගන්න එක. ඊට හරිය තියෙන තාක්ෂණ මොකක් හරි තියෙන මේවා තියෙන්නේ. ඒකින් තමන්ගේ ස්කිල් එකක් හදාගන්න එක තමයි හොඳම වැඩේ. මොකද ඒක කොහෙ ගියත් ඒ දේ තමන්ට වැදගත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ A level ඉවර වෙලා නම් කැම්පස් යන්න ටාගට් එකක් තියෙනවා නම් ගවර්න්මන්ට් කැම්පස් එකට හෝ ප්‍රයිවට් කැම්පස් එකට ජොබ් එකක් කරන ගමන් කරනවා නම් much better. මනම් හිතන්නේ රිසල්ට්ස් එනකම් මොන හරි ඉගෙන ගන්න එක හොඳයි. IT ටිකක් දැනගන්න ඕන. කැම්පස් යන අදහසක් තියෙනවා නම් කොයි දෙයකටත් උවමනා වෙනවනේ. ඉංග්‍රීසි ටිකක් ප්‍රගුණ කරගන්න එකත් මං හිතනවා දැන් කාලේ හැටියට වැදගත් වෙයි. මේක කරපන් කියලා කියන්නේ මෙතනින් එහාට කවුරුත් නැහැ. අර එකපාරටම එන්නේ අඩේ. දැන් මොකද්ද කරන්න කියන ෆේස් එක තමයි. ඒක ඇත්ත. දැන් ඉස්කෝලේ ලයිෆ් එක හරිම ස්ට්‍රක්චර්ඩ් නේ. නිකන් අර ට්‍රැඩිෂනල් විදියකට ස්ට්‍රක්චර් එකකට තමයි ඉස්කෝලේ ලයිෆ් එක යන්නේ. ටයිම් ටේබල් තියෙනවා, එක්සෑම් තියෙනවා, ටීචර්ස්ලා ගයිඩ් කරනවා එක්සෑම් වලට. මොකද ඉස්කෝලේ ඇතුලේ ඇත්තටම රෙඩි කරන්නේ එක්සෑම් වලටනේ. මොකද ඉස්කෝලේ අවුට් වෙනකන් තියෙන එක්සෑම්ස් වල රෙඩි කරන එකයි කරන්නේ. හැබැයි A level වලින් පස්සේ හරියට නිකන් මේ අපේ අතේ තිබ්බ මැප් එක උදුරලා ගත්තා වගේ යන එන මං නැතුව යනවා. කවුරුත් කියන්නෙත් නැහැ මොකද්ද කරන්න ඕනේ මොකද්ද ප්ලෑන් එක මේ කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නේ කියලා. ඔව්. ඒක අර හරියටම කියනවා නම් මේ අවුරුද්දකට දැන් අපි දන්නවා ඕකේ ටර්ම් ටෙස්ට් තුනක් තියෙනවා. O level A level නම් ඒක තියෙනවා. ශිෂ්‍යත්වය ඉවරයිනේ දැන් අපි. ඒ ටික කරගෙන යන්න අපිට තියෙනවා ස්ට්‍රක්චර් එකක්. ටර්ම් ටෙස්ට් වලට ක්ලාස් යනවා. රිවිෂන් ක්ලාස් යනවා. O level නම් වෙද්දි සම්මන්ත්‍රණ කියයි. අරකද මේකද. අර කිව්වාගේ ඇත්තටම එතකම් මැප් එක බලාගෙන ගියා. ඉවරුණා විතරයි මැප් එක නෑ. මැප් එක හොයාගන්නවත් නෑ. මේ ලංකාවේ ඔය මැද එන ලොකු ගැප් එකක් තියෙනවා. ඔබ දන්නවද ලංකාවේ කියන්නේ නවතම වාර්තාවලට අනුව විරකියාවෙන් පෙළ නැත්තම් කියන්නේ unemployed students ලා ගාන වයස අවුරුදු 18ත් 24ත් අතර 118ත් 20ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. ඒක මේ කියන්නේ අපි නෙමෙයි කියන්නේ මේක මේ ලංකාවේ වාර්තාවලට අනුව ඩිසයිඩ් කරපු දෙයක්. මම නම් හිතන්නේ දෙකම නෙමෙයි. මම නම් හිතන්නේ දැන් අපි O level A level කරාට පස්සේ අපි workforce එකට join වෙන්න යන්නේ. ඉතින් ඒ කාලේ හොඳ opportunity එකක් විදියට අරගෙන අපිට ඕන skill set එකක් හදාගන්න කාලේ වැය කරන එක තමයි හොඳයි. ඉංග්‍රීසි වේවා, කම්පියුටර් හරි
අනිත් ඔයා යන්න කැමති ෆීල්ඩ් එකකින් මොනා හරි කෝසස් ඩිප්ලෝමාස් කරලා රෙඩි වෙන එක තමයි හොඳ. ඇටට බැලුත්න ඉති එන්ජෝයි කරන කාලයක් එවුනාට ඇත්තර කරනවනම් කරන්න ඕනේ මොනහරි දෙයක් ඉගෙන ගන්න එක තමයි ඉති. එන්ජෝයි කරන්නත් ඕනා ටිකක් ඉගෙනීම පැත්තට බරවෙන්නත් ඕන. එතරම ඔය මේ රිසල්සනකං ඉන්න කාලේ නිකං අර වේටි රූම් එකේ ඉන්නවා වගේ තමයි. ආයි කියන්නේ රිසල්සනකං ඉන්නවා ඊට පස්සේ මොනවද කරන්න කියලා තීරණය කරනකන් ඉන්නවා. ඔව් පොඩි පෝස් එකක් එනවා එතකොට ජීවිතේට ඒ වෙලාවට. එනවා එහෙම වුණාම තමයි ඇත්තටම තේරෙන්නේ මේ ස්කූල් ලයිෆ් එක ඇඩල්ට් ලයිෆ් එක කියන දෙකක් කියලා තේරෙන්න ගන්න එතකොට තමයි. තමයි ඔව්. හැබැයි ඇඩල්ට් ලයිෆ් එකේ මිනිස්සු වෙන් වෙන්නේ තමන් යන දිශාව අනුව. ඔව් ඔව්. තෝරගෙන ඒක පාත් එක ගන්න. තෝරගන්න පාත් එක අනුව. මොකද ඒක තමන් තීරණය කරන්නේ. සමහරට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. මම මොකද්ද කරන්නේ කොහොම කොහෙටද යන්නේ මොන සබ්ජෙක්ට් කියන්නේ මොන ෆීල්ඩ් එකද තෝරගන්නේ. ඔව්. ඉතින් දැන් අර ඒ කිව්වාගේ සෝෂල් මීඩියා එක අපේ කට්ටිය ඊට පස්සේ තවත් අවුල් යනවා. ඇයි? Facebook වල වෙන්න පුළුවන් Instagram වල වෙන්න පුළුවන් දකිනවා හරි. ඒ ලෙවල් අවුට් වුණා ගාම එකෙක්ට ජොබ් එකක් සෙට් වෙලා. හරිද? තව එක්කෙනෙක් කැම්පස් සිලෙක්ට් වෙලා. හරිද? තව එක්කෙනෙක් සමහරලාවට කලින්ම පාටියෙන් අවුට් වෙලා බඳිනවා. හරිද? ඒතකොට ඕවා ඔක්කොම දානවනේ සෝෂල් මීඩියා. එතකොට නොදැනුවත්වම අපි ආය අර කම්පෙයාර් කරන්න පටන් ගන්නවා. අපි අර කලින් එපිසෝඩ් එකත් කතා කරේ. ඒක නොදැනුවත්වම වෙනවා. ඒ කියන්නේ සමහරලාට අපි හැමෝම ඒ කියන්නේ අතරමං වෙලා ඉන්නේ. ඒ වුණාට පිටට පේන්නේ ඔක්කොම ගොඩ ගිහිල්ලා. ගොඩ ගිහිල්ලා වගේ. මොකද ඉතින් සෝෂල් මීඩියා වල දකින්න දේනේ. ඔව්. අනිත් එක මේ ලංකාවේ පවුල් වල තියෙන තව විශ්වාසයක් තමයි ඩිග්‍රී එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඩිග්‍රී එක කරේ නැත්නම් ජීවිතේ ගොඩ යන්න බෑ. ඩිග්‍රී එකක් කරොත් ජීවිතේම ගොඩ කියන එක. ඔව් ඔව්. හැබැයි ඩිග්‍රී එකක් ගත්තත් ජොබ් නැතිව ජොබ් හොයාගන්න බැරි කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉන්නවා. හැබැයි කොච්චර ඩිග්‍රී නැති වුණා පට්ටට සල්ලි හොයන කට්ටියත් ඉන්නවා. 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 මොකද ඒක දෙපැත්තක්නේ ඇතරම. දෙපැත්තක් තියෙනවා ඒක ඒකට. ඩිග්‍රී එක කියන්නේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් විතරයි. ප්‍රැක්ටිකල් ස්කිල්ස් තමා අපි මොන දේ ඉගෙන ගත්තත් අන්තිමේදී අදාළ ජොබ් එක කරන්න ඕන කරන ස්කිල් සෙට් එක තමා අපිට අන්තිමේදී අත්‍යවශ්‍යම වෙන්නේ. එඩියුකේෂන් එකත් ඕනේ. දෙකම වැදගත්. දැන් තියෙන ජොබ් මාකට් එකත් එක්ක මොකද ගොඩක් අය ජොබ් එකේදී බලාපොරොත්තු වෙන ස්කිල් එකයි ඩිග්‍රී එකයි දෙකම බලාපොරොත්තු වෙනවා. ස්කිල් එකක් තියෙන ගමන් මම ඩිග්‍රී එකක් තියෙනවා කියන්නේ ඒකේ වටිනාකම වැඩි. ඩිග්‍රී මේෂය කරන්න ඇත්තරම මේ ගැන ටෙක්නිකල් ස්කිල්ලයක් වුණත් ඕන දෙයක් දැන් කාලන ඉතින් YouTube එකකින් හරි ඕන තැනක ඉගෙන ගන්න පුළුවන්. දැන් AI තියෙනවා එහෙම ලොකු ඉෂුව එකක් කොහොමත් නෑ මං හිතන විදිහ. එතකොට ඉතින් මේ ප්‍රැක්ටිකල් කොච්චර වැඩක් කරන්න පුළුවන්ද කියලා සහ ඒ කියන්නේ මිනිස්සෙගේ සමහර වෙලාවට කැපැසිටි තියෙනවනේ එක එක මිනිස්සුන්ට එක එක වෙනස් කැපැසිටි තියෙනවා. ඉතින් ඒක දැනගන්න අනිවාර්යෙන් ජොබ් එකට යන්න ඕනේ එක්ක තමුන්ගේ දෙයක් පටන් ගන්න ඕනේ whatever යා කරන දෙයක් ප්‍රැක්ටිකලි කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒකට අර එන අත්වාරුවක් වගේ තමයි ඉතින් ටෙක්නිකල් දැන් දෙකම අවශ්‍යයි. ඩිග්‍රී එකක් තියෙනවා නම් ළමයාගේ ඉදිරි ගමන හොඳයි. ප්‍රැක්ටිකල් පැත්තත් අත්‍යවශ්‍යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. 2024 ආපු රිසර්ච් රිපෝට් එකකට අනුව ඒ ලංකාවෙන් මයිග්‍රේට් වෙච්ච අයගෙන් ස්කිල්ඩ් වර්කර්ස්ලා ඒ කියන්නේ පුහුණු ශ්‍රමිකයන් විදියට ක්ලාසිෆයි කරලා තියෙන්නේ 37ක් වගේ. මයිග්‍රේට් වෙච්ච අයගෙන් 37යි. ඔව් 37ක් තමයි ස්කිල්ඩ් වර්කර්ස්ලා විදියට. ඔව් ඒකෙත් මාර හිතන්න දෙයක් තියෙනවා හැබැයි නේ 37ක් කියන්නේ 37ක් කියන්නේ බොහෝ පොඩි ප්‍රදේශයක්. ඒ කියන්නේ 50%ටත් වඩා අඩුයිනේ. ඔව්. ඊටු කට්ටිය ඔක්කොම මොනවා කරලාද කියේ. ඒ කියන්නේ අන්ස්කිල්ඩ් වර්කර්ස්ලා වෙන්න පුළුවන්. එක එක විදිහටනේ ක්ලාසිෆයි වෙන්නේ. ඩිපෙන්ඩන්ස්ලා විදියට යන්නේ ඒවා මොන රටකට වුණා. ඒ ඩේටා එක බං මාර ටිකක් කල්පනා කරන්න ඕන එකක් නේ 37ක් කියන්නේ. මොකද ඕකට හේතුව ගොඩක්ම දැන් ලංකාවේ මිනිස්සු ඔක්කොම බලන්නේ අර පේපර් ක්වොලිෆිකේෂන් එක විතරයි. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ස්කිල් එකක් ගැන කවුරුත් කතා කරන්න හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. ඔය ඇත්තනේ දැන් හිතන්න කැම්පස් යන්න බැරි වුණ කෙනෙක්ට අපි හිතමු කවුරු හරි වොකේෂනල් ට්‍රේනින් කරනවා කියලා. NVQ. මං උනත් දැන් මම නම් කරලත් නැහැ එහෙම. දැන් සමහර ලාවට ඕක ගොඩක් අය බලන විදිය වෙනස්නේ. ඔව්. මම කැම්පස් සිලෙක්ට් වුණා මම වොකේෂනල් ට්‍රේනින් කරන්න යනවා. දෙකේ මාර වේට් එකක් තියෙනවා. ඒ කියන්නේ බලන විදිය තනිකරම වෙනස්නේ. ඔව්. ඒ කියන්නේ මේ දෙකේම තියෙන්නේ මිනිස්සෙගේ ජීවිතේට වැදගත් වෙන දේවල්. ඕක ඉතින් මේ ඉස්කෝලේ යන කාලේ තමන්ගේ ඩ්‍රීම් එක අනුවත් වෙනස් වෙනවා. කලින් එපිසෝඩ් එකේ වගේ ෆැමිලි ප්‍රෙෂර් එකකින්දත් වෙනස් වෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. එක එක්කෙනාට පුළුවන් විදිය විතරයි. මයින්ඩ්සෙට් එක තමයි ඉතින් කොහොමද. හැබැයි සමහර මේ ස්කිල්ඩ් වර්කර්ස්ලා ඉන්නවා දැන් ඔය ඔෆිස් වල ලොකු ජොබ් කරන අයට වඩා ලොකුට හම්බ කරනවා. අප කරනවා. ඔව් ඉතින්. දෑත සවිය කියල ඒක අපි ඇත්තට අපි මේක ජෝගියට කිව්වට දෑත වැඩක් පුරුදුනා කියන නිකමට හිතන්න
වුඩ් ක්‍රාෆ්ටිං හ්ම්. නිකම් මේසයක් පුටුවක් හදන එක නෙමෙයි ඇත්තටම කැටයම් කරලා ලස්සන්ට හරි විදියට ඒ මේවා ටික දාලා වුඩ් ක්‍රාෆ්ටිං කරන කෙනෙක්ට තියෙන පිළිගැනීම සහ ඉල්ලුම ඔව්. සාමාන්‍ය ජොබ් එකකට වඩා මේ මනුස්සයට ගන්න පුළුවන්. ඔව්, අපි අර නිය වඩෙක් කිව්වට වඩෙක් ඒක කිව්වට- මාර ස්කිල් එකක් ඉතින්. දැන් වඩ කියලා අපි පල්ලෙහාට දැම්මට දැන් අපිට පුළුවන් එහෙම බෑ. ලීයක් හරිට කපා ගන්න පුළුවන්. මතකද මේ ඒ කාලේ තිබ්බ මේ කොත්තු බාස්ට 90,000ක් ගෙවනවා ඔව්. 80,000ක් ගෙවනවා කියලා. ඔව්. දැන් නිකමට හරිද අපිට මේ විහිළුවට ඒ කාලේ කියන දේවල් ආයිගෙන ගත්තේ නැත්නම් කොත්තු බාස් කෙනෙක් තමයි කොන්දොස්තර කෙනෙක් තමයි වගේ එක එක කතානේ කියන්නේ. දැන් කොත්තු බාස් කෙනෙක් මට මේ ළඟදි කවුරු හරි කිව්වා 1.50කට වඩා හොයනවා කියලා. ඔව්. දැන් ඉතින් ජොබ් එක සෙට් වෙන්නේ නැත්නම් අස්සලා කොත්තු දාන්න යන්න එහෙම තමයි තියෙන්නේ ඉතින්. නෑ ඒක සමාජයේ තාම බලන්නේ විහිළුවක් විදියට. ඔව්. හැබැයි මේ මිනිස්සයා දෙයක් කරලා මහන්සි වෙලා කොත්තුවක් දාලා හරි තමන්ගේ පවුලට තමන්ගේ නෑදෑයන්ට වෙන්න පුළුවන් ඒ හැමෝටම ප්‍රොවයිඩ් කරනවා. ඒ කියන්නේ අවංකව මහන්සිලා හම්බ කරන ජොබ් එකක්. ඔබ දන්නවද 2024 ඉවර වෙනකොට වොකේෂනල් ට්‍රේනිං වලට රෙජිස්ටර් වෙච්ච ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය 2,25,000ක්. 2.25 2,25,000ක්. ඒ කියන්නේ 2,25,000ක් ලංකාවේ අවුට් වෙන ස්ටුඩන්ට්ස්ලාගෙන් 2,25,000ක් ස්කිල් එක ඩෙවලොප් කරගන්න තමයි මේ තීරණය අරගෙන තීරණය තියෙන්නේ. අරගෙන තියෙන්නේ. මොකද වොකේෂනල් ට්‍රේනින් වලට රෙජිස්ටර් වෙනවා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඔව්. ඔතනින් ඉතින් ඇති සමහර අය අර කරන්න දෙයක් නැතිකමටත් ඇති. ඔව්. බට් අර කලින් කිව්වාගේ ඩ්‍රීම් එක පස්සේ යන්න. ඔව්. මට පුළුවන් ඉලෙක්ට්‍රොනික්ස් මම යනවා මේකින් උඩටම. හ්ම්. මට තියෙන හොඳම පාත් එක වොකේෂනල් ට්‍රේනින්. ට්‍රැඩිෂන් එක කඩාගෙන එයා උඩට යනවා. මට අදාළ පාත් එකට තමයි මම යන්නේ. ඒකට මට තියෙන හොඳම පාත් එක මේක නම් එහෙම යන්නත් ඕනේ. එහෙම යන්නත් ඕනේ. නැත්තම් ඉතින් අපිට ගොවියෝ බිහි වෙන්නෙත් නෑ. ඔක්කොම ඔෆිස් මේ වල වැඩ කරන් ගියාම ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා වෙන්න ගියොත් අපිට බතක් කන්න වෙන්නෙත් නෑ, එළවලුවක් කන්න වෙන්නෙත් නෑ. මේ මොකක්ද ඒකට කියන්නේ අපි වඩු වැඩ මුකුත් කරගන්න හම්බෙන්නෙත් නෑ. ඉතින් අර টয়ලට් එකක්වත් හොදගන්න හම්බෙන්නේ නෑ ඔෆිස් එකේ. දැන් ඔෆිස් කිට් අරගෙන කවුත් හොදන්නේ නෑනේ. ඉතින් අනිවාර්යෙන් ඒකත් ස්කිල් එකක්. ඒක ජොබ් එකක් නේ මනුස්සයා අවංකව මහන්සිලා හම්බ කරන ජොබ් එක ඉතින්. වෙන්නේ මොකුත් මේ සිකියුරිටි ගාඩ් කියන එක. ඔව්. දැන් මේ මිනිස්සු හිතන් ඉන්නේ සිකියුරිටි ගාඩ් කියවම රෑ 9න් 10න් පස්සේ මේ බිල්ඩින් එහෙම වැහුවාම එයාට තියෙන මොනවාද සිකියුරිටි හට් එකට වෙලා හරි පුටුවක් දාගෙන මෙහෙම වෙලා ඉන්න එක කියලා. බට් ස්කිල් එකකටත් වඩා ඒක මේ මිනිස්සයා කරන රස්සාව. ඉස්කෝලේදී ඇත්තටම කවුරුත් කියලා දෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකය වැඩ කරන්නේ කොහොමද කියන එක. කියන්නේ දැන් ඉවරනාට පස්සේ අපි කියන්නේ අපේ এডুকেෂන් එක ස්කූල් ලයිෆ් එක ඉවරනාට පස්සේ අපි කොහොමද ඇත්ත ජීවිතේට මුහුණ දෙන්නේ කියන එක. මොකද ජොබ් එකක් හොයාගන්න එක, ටැක්ස්, මෙන්ටල් ප්‍රෙෂර් එක, එතකොට ෆේල් වෙන එක, සල්ලි පාලනය කරන හැටි. ඕක කවුරුත් කියලා දෙන්නේ කියලා නැහැ. දෙන්නේ. ඔව්. ඕකට ඇත්තටම මේ ඉස්කෝලෙන් පස්සේ තියෙන්න ඕනේ නිකන් සෙමිනාර්ස් වගේ වර්ක්ෂොප්ස් වගේ කැරියර් ඩෙවලොප්මන්ට් සහ කියන්නේ කැරියර් ඩෙවලොප්මන්ට් ගොඩක් තියෙනවානේ. දැන් එක එක ඉන්ස්ටිටියුට්ස් වලින් කරනවා කෝස් 100ක් විතර තියෙනවා. ඔයාලට මේක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, අර කරන්න පුළුවන්. ඒක මාකටිං මේ කැම්පේන් එකක් නැත්තරම ඉන්ස්ටිටියුට් කියන්නේ ඇත්ත කතාව මේක. ඉන්ස්ටිටියුට් එකකින් වර්ක්ෂොප් එකක් කරොත් O level level ස්ටුඩන්ට්ස්ලාට ඒක රිසල්ට්ස් එනකන් ඒගොල්ලෝ හදන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් කොහොමද ඒගොල්ලන් කෝස් එකට කට්ටියව ගන්න මිසක් ඔයාට ඇත්තට මොකක්ද ආස? ඔයා ඇත්තට මොකද්ද ෆලෝ කරන්න ඕනේ? ඔයාට මේ වගේ තැනකට යන්න ඕනේ. ඔයා යන්න ඕනේ ස්ටෙප්ස් ටික මොනවද? ඒවා කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මනි මැනේජ්මන්ට් ඒවත් එහෙම තමයි. සෙමිනාර්ස් ඇත්තටම තියෙන්න ඕනේ. මොකද ෆයිනෑන්ෂල් ප්ලෑනින් කියන එක සමහරලාවට අපිත් තම ෆිගර් අවුට් කරගන්න ගමන්නේ ගොඩක් දේවල්. ඉතින් මේවා ඇත්තට පිට රටවල් වල පොඩි ළමයින්ට අර නිකන් 7-8 වසර කාලේ වගේ ඉඳලම එනවා. මොනවාද සේවිං කොහොමද ඉන්වෙස්ටිං කියන කොහොමද ඉන්වෙස්ටිං කියන එක ලංකාවේ වැඩිපුරම ළමයි දකින්නේ ජොබ් වලින් පස්සේ. මොකද එන ඉන්කම් එක කොහොමද බැලන්ස් කරගන්නේ කියන එක සමහරලාවට ඉන්කම් එක නැති වෙලා ඉන්කම් එකත් ඕවර්ඩ්‍රාෆ්ට් කරගෙන යන්නේ. ඒ වගේ. 100%ම කියන්නේ නැහැ මම මගේ අත්දැකීමත් එක්ක. හැබැයි ඇත්තටම මේ ඉස්කෝලේ කියන්නේ අපිට සමාජයට මුහුණ දෙන්න පුළුවන් හොඳ අඩිතාලමක් දාන්න තැනක්. ඔය ඉස්කෝලේ වැඩ කරලා ඒ වගේ දේවල් වලට එන්ගේජ් වෙලා ගන්න එක්ස්පීරියන්ස් එකයි এডুকেෂන් උයි දෙකම අරගෙන සමාජයේ හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන් නම් ළමෙක්ට ඒක තමයි මම දකින්නේ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉස්කෝලේදී නම් මං හිතන්නේ දැන් තියෙන ඉස්කෝලේ එක්සෑම් පස්සේ යනවා මිසක් පිටරටල් වගේ ලංකාවේ ඉස්කෝලවල එහෙම මේ සූදානමක් කරනවා කියලා මට අපි හිටපු කාලේවත් හිතෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ 50-50. ඒ කියන්නේ ඉස්කෝලේම කියන්නේ පාඩම් වලටම හිටියොත් නම් ඒක උට ලෑස්ති වෙන්නේ නැහැ.
පාඩම් වලට විතරක් නැතුව එක්ස්ට්‍රා කරිකියුලර් කර මොන හරි ඉතින් ඔය වටපිට දේවල් යාළුවෝ ආශ්‍රය කරලා ඒ දේවල් හරියට කරන කෙනෙක්ට නම් ඉතින් සාමාන්‍ය ලෝකෙ ගැන පොඩි අත්දැකීමක් එනවා. හැබැයි පොතටම විතරක් ඉදලා ඌ පාඩම්ම විතරක් නම් කරන්නේ ඉතින් ඌගෙන් මං හිතන්නේ සාමාන්‍යයෙන් එළියට ගත හැක්කේ අර නිකන් පොත්ගුල්ලෙක් විතරයි. ඔව් අනිවාර්යයෙන්ම ඉස්කෝලෙන් තමයි මුල් අඩිතාලම වැටෙන්නේ. ඇත්තරම මේ ඩල්ස්ලා වුණත් මේ ගොඩක් වෙලාවට තමන් කරන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. දැන් මම දන්න කට්ටිය හිටියා. එයාලගේ ඩිග්‍රී එක තියෙන්නේ වෙනමම පැත්තකින්. දැන් ඒගොල්ලෝ ජොබ් කරලා අවුරුදු 5 10 15 ගිහිල්ලා ජොබ් එක කරගෙන ආවිද සිනිත් හාත්පසින්ම වෙනත් පැත්තකින්. ඒතර අර දැන් හිතන්න ඕක මුලදීම ෆිගර් අවුට් කරගන්න කෙනාට කියන අවුරුදු 18 19 වෙලා ඉස්කෝලෙන් අවුට් වෙනකොටම ඕක ඇත්තට මාර ෂොක් එකක්. මාර බයක් ඇත්තට දෙනවා සමහරලාට. මම මේ හරි පාත් එක තෝරගන්න මට මේ ගැලපේද? ඒ කියන්නේ හරි ගයිඩන්ස් එකක් හම්බෙලා නැහැ. හම්බෙලා නැති එක. ඒක. ඒ කියන්නේ දැන් ඩිග්‍රී එක කෝස් එකක් කරනවා නම් ජොබ් එකක් හොයාගන්න එක රට යනවාද බිස්නස් එකක් කරනවාද දැන් සමාජයේ තියෙන දෙයක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන අවුරුදු 19ක ළමයෙක්ගෙන් එයා මුළු ජීවිතේම අවුරුදු 19 දී ෆිගර් අවුට් කරගනී කියලා. කරගෙන ඉවරයි. ඔව් ඒක මාර කියන්නේ පිස්සුවක් ඉතින්. පිස්සුවක් ඉතින්. ඔව් ඇත්තට. මොකද ඒක තර අපි කලින් එපිසෝඩ් එකක කතා කරා වගේ සමහර තැන්වල තමයි. බට් ඕක වැඩිපුර ටික ටික එනවා දැන් එළියට. මොකද හැමෝටම කම්පිටිෂන් නේ. ඔව්. ඉස්සර වගේ නෙමේ. එහෙනම් ඒතකොට අර 18 19 වෙද්දිම you have to figure this out. ඒ කියන්නේ ඔයා ෆිගර් අවුට් කරන් ඉන්න ඕනේ මේ වෙලාවට. කියලා තමයි එක්ස්පෙක්ට් කරන්නේ. අර පිටරට මිනිස්සු මේ ළමයි ජොබ් එකක් හොයාගත්ත ගමන් ගෙදරින් එළියට දාන්නේ. ඒක ඇත්තටම ෆිල්ම් වල එහෙම තියෙන්නේ. ඒක ඇත්තටම මාර වටින සහ ළමයා ඩෙවලොප් වෙන ඩිසිෂන් එකක්. එතකොට එයා තීරණය කියන්නේ එයා ඉගෙන ගන්නවනේ තනියම කොහොමද ඉන්නේ සල්ලි පාලනය කරන්නේ කොහොමද ඌට සල්ලි පාලනය කරන්න තේරෙන්නේ නැතුව මාසේ කියන්නේ සැලරි එක සම්පූර්ණ වියදම් වුණා ගියොත් ඌ එතකොට දන්නවා මට දැන් කන්න බොන්න නැහැනේ සැලරි එක ඉවරුණානේ ඊළඟ සැරේ මං කීයක් හරි ඉතුරු කරගන්නවා කෑම්බියම් වලට කීයක් හරි මෙහෙම කරගන්නවා සේෆ්ටි නෙට් එකක් හදාගන්නවා ඔව් නෙස්ට් එක ඇත්ත ඉතින් අර ඔය ෆිල්ම් වල තියෙන හරියටම හරි ලංකාවේ එහෙම නෙමෙයිනේ දැන් අපි තාම ඉන්නේ ගොඩක් වෙලාවට අපේ අම්මලා තාත්තලාගේ සෙවනෙල් ඒ ගැන අම්මලා තාත්තලා එක්කමනේ අපි ලංකාවේ ජීවිතය යන්නේ ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක රටවල් වල අනුවත් බට් අරක ඇත්තට මාර හොඳ දෙයක් මෙහෙම හැබැයි ඒක කියන්නේ දැන් ලංකාවේ ආර්ථිකයේ තත්ත්වෙත් එක්ක සහ පෞල් පසුබිම් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන් එළියට දාන්න කියන එක නෙමෙයි මම කියන්නේ නමුත් ඉන්ඩිපෙන්ඩන්ස් කියන එක පුරුදු කරන්න ඕනේ. ඒක මාර වැදගත් දෙයක් ජීවිත ඉස්සරහට යන්න. නැත්තම් වයසට ගියත් සමහරවිට අම්මලා තාත්තගෙන් ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. අනේ මම මේක කරන්නද මේක කරන්නද මම මේ පොඩි ඩිසිෂන් එකක් ගන්න උනත් අහන්න එක. ඔව්. දැන් ආ කියන්නේ දැන් අම්මලා තාත්තලා නැතුව මගේ ජීවිතේ ඉස්සරහට යන්න බෑ වගේ. ඔව් රන් වෙන්නේ නැහැ වගේ. එහෙම සීන් එකක් තියෙනවා. මොකද ඇත්තනේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස්, පර්සනල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන ඔය ඔක්කොම හැදෙන්න බෑ. ඔව්. නෑ මම නම් ඒක දකින්නේ අද ඕන තරම් ළමයි ඉන්නවා රිසල්ට්ස් අවුල් වුණාට තමන්ගේ ස්කිල්ස් වලින් හොඳ ප්‍රයෝජනයක් අරගෙන වෙනමම පැත්තකින් තමන්ගේ පොඩි බිස්නස් එකක් හරි තාමොනා හරි පොඩි දෙයක් පටන් අරගෙන රිසල්ට්ස් තියෙන ළමයින්ට වඩා සක්සස්ෆුල් වුණ ළමයි ඉන්නවා. එක්ස්පීරියන්ස් නැති එක්කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් එක්සෑම් එක අවුට් වුණා කියලා සමහර වෙලාවට එක්සෑම් නැති වුණාම තමන්ගේ ජීවිතේ ඉවරයි කියලා. නමුත් කාලයක් යනකොට අපිට තේරෙනවා එතනින් එහාට හදාගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒලෙවල් නම් අදාළ නැහැ මම හිතන විදිහට. දැන් ඔප්ෂන්ස් තියෙනවා දැන් ලංකාවේ බැලුවොත් යම් කිසි මුදලක් තියෙනවා නම් ඔය ලියරෙච්ච ගාම ඔය ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඩිග්‍රී එකට යනවා නම් එහෙමයි නැත්නම් ජොබ් එකකට යන්න පුළුවන්. නැත්නම් වොකේෂනල් ට්‍රේනින් ඔප්ෂන්ස් තියෙනවා. වොකේෂනල් ට්‍රේනින්ස් ඇත්තටම දැන් ලංකාවේ නැතුණාට පිටරටවල වල ඊට වඩා ඩිමාන්ඩ් එකේ තියෙන්නේ. ඒතකොට ඉතින් තවත් එක නිකන් එක්සෑම් එකක් විතරයි. දැන් ඉතින් ඒක අදාළ කාරණයක් නෙමෙයි මම හිතන විදිහට ඉස්සරහට යන්න. ඒලෝ කියන්නේ නම් එක්සෑම් එකක් නෙමෙයි. නෑ යන්න තව පැති ගොඩක් තියෙනවා. දෙවනි පාර මේවා කරලා බලනවා. නැත්තම් යන්න වෙන පැති ගොඩක් තියෙනවා. අධෛර්යමත් වෙන්නේ නැතුව හරි පාරක් හොයාගන්න එක තමයි හොඳම දේ. මට හිතෙන්නේ ඒ ලෙවල් වලින් පස්සේ ගොඩක් අය පිටට පේන්න හොඳට හිටියට ඇතුලෙන් ඇත්තටම හැමෝමින් කන්ෆියුස් වෙලා. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ ළමයි ඇත්තටම ඒ කියන්නේ 18 19 වයස් වල කට්ටිය. මොකද ඒක දැන් කියන ලෝකෙ තත්ත්වය සහ මේ ලංකාවේ තත්ත්වෙත් එක්ක ඒක සමහරලාට අතිශය සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. සමහරලාවට ඇත්තටම කාටවත්ම හරියටම දේ ප්ලෑන් වෙලා නැතුව ඇති. මොකද ඒ ලෙවල් ඉවරන පළියට විතර නෙමෙයි සමහර අය අවුරුදු 30 35 ගිහිල්ලා තමයි ජීවිතේ ෆිගර් අවුට් කරගන්නේ. ඒක ඉතින් අර ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකත් එක්ක තමයි. ඔව්. ඒ කියන්නේ දැන් අර
එක්සෑම් වලට විතරනේ ඉස්කෝලේ ඇතුලේ ඇතුලේ ඉස්කෝලේ පුරුදු ඕවල් කරන්න. වෙනකන් කිවසර ඉඳන් එක්සෑම් වලට Exam කොහොමද වලට ලියන්න විතරමයි පුරුදු කරන්නේ. ට්‍රේනින් එකක් තමයි දෙන්නේ දෙන්න රියල් ලයිෆ් ට්‍රේනින් ගන්න නෙමෙයි දෙන්න ඒක දෙන්න පුළුවන් නම් මාර වටිනවා මාරවට අඩුම තරමේ ආණ්ඩුවෙන් හරි ආණ්ඩුවෙන් ඉස්කෝලේ ඇතුළත නෙමෙයි ඒ ලෙවල් වලින් පස්සේ වුණත් ආණ්ඩුවේ තව මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක් හරි මොකක් හරි සමාගමක් හරි දෙපාර්තමේන්තුවක් හරි මොකක් හරි තියෙනවා නම් අඩුම තරමේ මේ ටිකක් ගයිඩන්ස් ටිකක් දෙන්න ඉතින් ආණ්ඩුවේ වොකේෂනල් ට්‍රේනින් එක එහෙම වගේ ඒවා තියෙනවා නමුත් එතනට ගියත් ඒගොල්ලෝ කියන්නේ දැන් මමත් ඉස්සර ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ මොකද්ද කරන්නේ අරමන කියලා අහන්න ඔයා මොනවද ආස කොහෙන්ද යන්න ඕනේ කියලා නෙමෙයි මේ දේ තෝරගත්තොත් මෙන්න මෙතනට යන්න පුළුවන් කියන එක විතරයි කියන්නේ ඔව් එතකොට දැන් ඔයා මොකක්ද ආස ඔයාට කොහොමද යන්න ඕනේ කියන එක පැෂන් එක අහන්නේ නැහැ කවුරුත් පැෂන් එකට කොහොමද ජීවිතේ ඩිසයිඩ් කරගන්න ජීවිතේ වෙනස් කරගන්න කියලා කවුරුත් කියලා දෙන්නේ එහෙම ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකින් හරි මොකක් හරි ප්‍රයිවට්ලි හරි කරන්න පුළුවන් එක මාර වටිනවා මොකද ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වේවා රජයේ කැම්පස් වේවා මොන හරි එතනින් එහාට කියලා දෙන්නේ ඔයා සිලෙක්ට් කරගත්ත කෝස් එකට අදාළ දේවල් ටිකනේ. ඔව්. කෝස් එකේ මුල් කාලේදී ගොඩක් වෙලාවට ඉංග්‍රීසි මැතමැටික්ස් and ඒ වගේ ස්කිල්ස් ටික කියලා දෙනවා. මොකද ඒවා බේසික් දේවල්. හැබැයි ඔය හැම එකකම මම දැකපු දෙයක් තමයි ඔය ඩිග්‍රී වේවා හැම තැනකම ටීම් වර්ක්, ප්‍රසන්ටේෂන් ස්කිල්ස්, අසයින්මන්ට් ස්කිල්ස්, ඩිසිෂන් මේකින් ඒ ටික හොඳට කියලා දෙනවා. බට් අර ඇත්තට ඕකට එන්න හේතුව ඒක ෆිගර් අවුට් කරගන්න තැනක් ඇත්තටම නැහැ. ගොඩක් වෙලාවට. ඉතින් මේ ඕක තමයි විස්තරේ. දැන් අපි අද මේ වගේ ගොඩක් දේවල් කතා කරා ඕ ලෙවල් වලින් පස්සේ ජීවිතය සහ ළමයින්ට ෆිගර් අවුට් කරගන්න තියෙන අමාරු ගොඩක් අය තෝරගන්න පාත් ටික. ඉතින් අදට එච්චරයි. අපි ලබන එපිසෝඩ් එකකින් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි තවත් ආයෙ හම්බෙමු මේ වගේම. ඔයාලත් කතා කරන්න කැමති සබ්ජෙක්ට් එකක් ඔයාලට අපි කතා කරන්න ඕන සබ්ජෙක්ට් එකක් මොන හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි කන්සිඩර් කරලා අපි ඒක ස්ට්‍රක්චර් කරලා අපි ඊළඟට අනිවාර්යෙන් කතා කරන්න. මම රජී මම ශිහා මේ රජියන් ශිහා No no filter. filter